හම්බෙන සියලු මුදල් වියදම් කරන්න යන්න එපා. කොටසක් ඉතුරු කරගන්න, කොටසක් ඉන්වෙස්ට් කරන්න, ඒකෙන් කොටසක් පරිභෝජනය කරන්න. කිසිම මිනිස්සෙකුට ෂෝ ඔෆ් කරන්න දේවල් ගන්න එපා. ඔයාගේ වින්දනය සඳහා, ඔයාගේ සතුට සඳහා ගන්න. සමහර හීන තියෙනවා එකපාර ළඟා වෙන්නේ නැහැ. ඒකට ක්‍රමානුකූලව යන්න. කිසිම හදිස්සියක් නැහැ. අරයට පෙන්නන්න, මෙයාට පෙන්නන්න, මූව අභිබවා යන්න. ඒම අවශ්‍ය නැහැ. ඔයා කොහොමත් ගේම් එක වින් කරලා ඉවරයි කියලා හිතන්න. තරගයක් නැති මිනිස්සු ජීවිතේ හැමදාම දිනලා ඉවරයි. මේ තුන් පුට් බයිසිකලයක් තිබුණත් ඌ දිනලා. කිසිම යාළුවෙක් එක්ක තරගයක් තියාගන්න එපා. සමහර විට යාළුවෝ ඔයාට වඩා වාහන ගෙනෙයි. කලබල වෙන්න එපා. ඔයා මේ ෆෝමියුලා එකේ නම් ඉන්නේ. ඔයා නියම කාලේ වෙනකොට ගෙනෙයි. එයාට ඉන්කම් එකේ එන ෆ්ලෝ එක විදියට නෙමෙයිනේ ඔයාට ඉන්කම් එක එන්නේ. සමහර විට දෙන්නම එකම වෙන්න පුළුවන්. හැබැයි ඔයාට තියෙන ප්‍රශ්න නෙමෙයි එයාට තියෙන්නේ. සමහර විට ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට බලා ගන්න ඕනේ ඇති. ඒක හරියට කරා. ජීවිතේ හරියට. පොඩි කාලේ ඉඳලම තව කෙනෙක් එක්ක තරඟ කරන එක නවත්තන්න. ඔයා හැමතිස්සෙම ඔයාගේ තරඟකරුවා තමන් කරගන්න. තමන්ට තියෙන දේෙන් සතුටු වෙන්න. ඒක දියුණු කරගන්නේ කොහොමද කියලා බලන්න. ඒකයි කිව්වේ තරගයක් නැති මිනිස්සයා